Guys, welcome back to my YouTube channel. ඉතින් අද මොනවද වෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට හිතුණා. ඉතින් මේ යන්නේ shopping කරන්න. මේ තියෙන මගේ outfit එක. ඒකට මට අවශ්‍ය කරන බඩු වගේක් ගන්න තමයි නිකම්බු වලට යන්නේ. ඉතින් ඊට කලින් මං හිතුවා මගේ breakfast එක ගන්න. අද corn තමයි කන්න හිතුවේ. මම තාත්තා ඉතාලි වලින් ගෙනත් දුන්නා. corn එක තියෙන්නේ මම නම් එකට ගොඩක් ආසයි. ටිකක් පැණි රහයි මේක. corn උදේට කපුවහම සාමාන්‍යයෙන් ගොඩක් බඩ කිරෙනවා. ඉතින් වැඩි කන්න ඕනෙත් නැහැ. ඉතින් ඒකෙන් තමයි මම හිතුවේ උදේට corn කන්න කියලා. මල සාමාන්‍යයෙන් මේ ටින් එකක් එක දවසකට දවස් දෙකකට විතර ඇති. දැන් මේ මම දාගත්ත corn ටික ටික අරන් ඉවරයි. දැන් ඉතින් මම මගේ වට්ටි ගන්න එළියට යන්න තමයි යන්නේ. අපි අදත් ආවේ shopping කරන්න අපිකෝ සුපර් සෙන්ටර් එකට. ඉතින් මෙතනින් මට අවශ්‍ය කරන සියලුම බඩු එකම තැනින් ගන්න පුළුවන් හින්දා මයි සාමාන්‍යයෙන් shopping කරලා ඉවරෙන් පස්සේ අපිකෝ එකේ තියෙන මේ කැෆේ එකෙන් අනිවාර්යෙන් මොන හරි දෙයක් කනවා.
මෙතන කෑම සාමාන්‍යයෙන් ගොඩක් රසයි. ඉතින් මේ පාර මම තෝරගත්තේ චොක්ලට් චිප්ස් දාපු කුකී එකක්. ඉතින් ඒකත් ගොඩක් රසයි. ඔයාලත් ආපික සුපර් සෙන්ටර් එකට ගිය වෙලාවට මේ කුකී එක try කරලා බලන්න. තියෙන කාමරේ දැන් තියෙන විදිහ. මේ විදිහ ඇඳුම් වගේ තියෙන එක නමන්නත් ඕන. මේ විදිහ ගොඩක් තියෙනවා. ඒ ටික අස් කරලා දාන්න තමයි මම දැන් මේ හදන්නේ. මේ තියෙන නම් අයන් කරන්න තියෙන රෙදි. ඒ ටික කලිපරලා දාන්න ඕන අල්මාරියට. ඉතින් මේ ටික දැන් මම අල්මාරියට දාගෙන තමයි යන්නේ. දැන් තියෙන්නේ මෙන්න මෙතන අස් කරන්න. ඉතින් මේ gift එක ලස්සනයි නේද? මේක මගේ යාළුවෙක් තමයි මට දුන්නේ බර්ත්ඩේ එකට. ඒක මෙහෙම ඉතින් ලයිට් පත් වෙනවා. ඉතින් හරිම ලස්සන මේ gift එක. එයා දුන්නේ මගේ බර්ත්ඩේ එකට තමයි දුන්නේ. මෙතන තමයි ක්‍රීම් ටික ඒ ටික තමයි ලස්සන හදන්නේ. කරගෙන ඉවරයි. ආදීන මෙතන අස් කරන්න විතරයි. ඉතුරු ඔක්කොම අස් කරලා ඉවරයි. ඉස්ස කාමරේ තියෙන අත ගන්න විතරයි. ඔයාලටත් එක මේක ෂෙයා කරගන්න. මේක ඇන්සර් දාන එකක්. ඉතින් මේක මියුසික් බොක්ස් එකකදී තමයි වැඩ කරන්නේ. ඉතින් මේක මගේ යාළුවෙක් මගේ බර්ත්ඩේ එකකට දුන්න gift එකක්. වෙනනම් මේක මම අද නිකම් වලින් තමයි ගත්තේ. ඒකෙන් පාඩම් සැටියක් ගත්තා. මේ තියෙන විදිහට තමයි එක පින්තූර ගොඩක් තියෙනවා මේකේ. පාට කරන්නේ.
ඉතින් මේක ඇත්තටම ගාන ගහලා තියෙන 800ක්. ඒ වුණාට මේක අපිට දුන්නේ 640කට වගේ තමයි මේක දුන්නේ. මේකත් 720ක්. ඒ වුණාට මේකෙත් 140ක් ඩිස්කවුන්ට් තිබ්බා. මගේ රූම් එක අස් කරලා ඉවර කරගත්තා. මේ විදිහට තමයි මගේ රූම් එක තියෙන්නේ. මම දැන් ආවා බ්‍රූන් වැවිද්දවන්න. ඉතින් බ්‍රූන් හරි කැමති හැන්දෑවට ඇවිදින්න. ඉතින් අපේ රූහි වලට දෙන්නන්න මේ ඉන්නේ. පේනවනේ දැන් ලොකුයි යා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.